අපි මේ විදිහට අද මත් සාකච්ඡාවක් ඇඳෙව්වේ මේ මොහොත වෙද්දි ගත්තොත් කැලණි විශ්වවිද්‍යාලයට අදාළව අධ්‍යයන සුබසාධන ගැටළු රාශියක් මතුවලා තියෙනවා. කැලණි විශ්වවිද්‍යාලයට අයත් නේවාසිකාගාර ගොඩනැගිල්ල ඉදිකිරීම භාගයට කරලා මග නවත්තලා තියෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තොත් විශ්වවිද්‍යාලයේ ඇතුළත පවතින ඉඩකඩ ප්‍රමාණය පිළිබඳව දැවැන්ත ගැටළු ප්‍රමාණයක් මතුවලා තියෙනවා. ඉදිකිරීමෙන් පවතින ගොඩනැගිලි වල වැඩ කටයුතු භාගයට නවත්තලා අතර දාලා තියෙනවා. ඒ වගේම තමයි කළමනාකරන පීඩයට ප්‍රතිපාදන ලෙස වෙන්නුණු තට්ටු 10ක ගොඩනැගිල්ලක්. ඒකේ තාවම වැඩ ආරම්භ කිරීමට හරියම පියවරක් පරිපාලන විසින් අරගෙන නැහැ. එතකොට මේ වගේ වෙලාවක දැවැන්ත ඉඩ ප්‍රශ්නයක්, පහසුකම් ප්‍රශ්නයක්, දේශනශාලා ප්‍රශ්නයක් පවතින වෙලාවක ඒවට පිළියම් යොදන්නේ නැතුව, වැඩ කටයුතු ආරම්භ කරන්නේ නැතුව, ඒ වගේම පහසුකම් සුබසාධන සලස්වන්නේ නැතුව ශිෂ්‍යයන්ගේ, විද්‍යාර්ථීන්ගේ විශේෂිත උපාධි කප්පාදු කරගෙන යමින් පවතිනවා කියලා පරිපාලනයේ දිහා අපිට බලනකොට දැක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි කැලණි විශ්වවිද්‍යාලයේ අනුබද්ධ විද්‍යායතනයක් විදිහට පැවතිච්ච යක්කල වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය නැවතත් කැලණි විශ්වවිද්‍යාලය අනුබද්ධ කරන්න සහෝදරයන්ගේ අදහසක් තියෙනවා කියලා අපි දැනගන්න ලැබුණා. වගේම කටුනායක IET ආයතනය කැලණි විශ්වවිද්‍යාලයත් එක්ක අනුබද්ධ වෙන්න සූදානම්ක් තියෙනවා කියලා දැනගන්න ලැබුණා. එතකොට මේ හරහා කැලණි විශ්වවිද්‍යාලයේ අධ්‍යයන පරාසය පුළුල් වෙනවා සේම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට ලොකු අවස්ථාවක් ලැබෙනවා අධ්‍යයන කටයුතු පුළුල් කරගන්න. එතකොට මේ පුළුල් කිරීමේ ක්‍රියාවලියට විශ්වවිද්‍යාල පරිපාලනයෙන් නම් දක්වන සහයෝගය ගැන අපිට කිසිම පැහැදිලිමක් නැහැ. බරපතල ගැටලුවක් තමයි පිළිබඳ තියෙන්නේ. ඒ වගේම තමයි ආණ්ඩුව පැත්තෙන් ගත්තොත් එම මහ පොළොව වාරිකය රුපියල් 7500ක් කරනවා කියලා අයවැය ප්‍රකාශන ඉදිරිපත් කරලා තිබ්බා. ඒ වගේම තමයි ඒ ඉදිරිපත් කරපු රුපියල් 7500ක් කරනවා කියපු ප්‍රකාශය තවම අපිට ලැබිලා නැහැ මහ පොළොව වාරිකයක්. මහ පොළොව වාරිකය දැන් තමයි ලැබෙන්න පටන් ගන්න 7500. එතකොට 7500ක් කරා වගේ නෙවෙයි මහ පොළොව වාරිකය හරියමං විදියට මාසෙන් මාසෙ ලැබෙනවද කියන ප්‍රශ්නේ පරපතල ගැටලුවක්. ඉතින් අපි ආණ්ඩුවට කියනවා මහ පොළොව වාරිකය රුපියල් 7500ක් කරා වගේ නෙවෙයි හරියමං විදියට නියමිත ආකාරයට මහ පොළොව වාරිකය ලැබෙන්න විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ලැබෙන්න අවශ්‍ය කටයුතු සලසන්න. ඒ වගේම තමයි හොරු අල්ලනවා කියලා ආපු ආණ්ඩුව මේ වෙදි කිහිප දෙනෙක්ට දඩුවම් දීලා තියෙනවා. අපි දකින්න විදිහට ඒ ක්‍රියාවලියේ වේගවත් භාවයක් නැහැ. ඉතින් අපි කැලණි විශ්වවිද්‍යාලයේ මහාශිෂ්‍ය සංගමයට කියනවා දූෂිතයන්ට දඩුවම් දීමේ ක්‍රියාමාර්ග දැඩි කරන්න, විමර්ශන කටයුතු ඉක්මන් කරන්න, දූෂිත රාජනිලධාරීන් සහ දේශපාලනඥයන්ට දැඩි දඩුවම් පමුණවන්න කියලා. අපිට ওই වගේ ප්‍රශ්න ටිකක් තමයි තියෙන්නේ කැලණි විශ්වවිද්‍යාලය ආශ්‍රිතව මේවට ගත්තොත්. ගුරුපත්ති කීපයක් පසුගිය දවස්වල ලබා දුන්නා කැලණි රජයේ විශ්වවිද්‍යාලවලින් බාහිර උපාධිධාරීන්ට ගුරුපත්ති ලබා දුන්නා කියලා ලොකු උද්ඝෝෂණයක් ගියා. ඒ සම්බන්ධයෙන් ඔබ සංගමයේ මොනවගේ අදහසක් දෙන්නේ? මට පැහැදිලිමදි මේ කැලණි විශ්වවිද්‍යාලයෙන් පරිබාහිරවද නෑ ගුරුපත්තියෙන් ලබා දීම සම්බන්ධයෙන් රජයේ ඉස්සරංගම් විදියට ඔයාලා කිව්වේ රාජ්‍ය විශ්වවිද්‍යාල වලට ප්‍රමුඛත්වය දෙන්න ඕනේ කියලා නේද? දැන් පුද්ගලික විශ්වවිද්‍යාල වලින් උපාධි ගත් අයට පසුගිය කාලේ පත්වීම ලබා දීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ පිළිබඳ කැලණි මහාශිෂ්‍ය සංගමයේ අදහස කොහොමද? ඔව් අපිත් ඉන්නේ අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන කියන තැන අපි ඉන්නේ නැහැ. අපිත් කියන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට අවස්ථා පුළුල් කරන්න ඕනේ සහ ඒ වගේම එළියට යන උපාධිධාරීන්ට අවස්ථාව හිමි වෙන්න ඕන. ඉතින් ආණ්ඩුව අත්නොමතික විදියට ඒ ක්‍රියාවන් කරගෙන යනවා නම් අපි පැකිලෙන්නේ නැහැ අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න සහ විරෝධ දක්වන්න මහාශිෂ්‍ය සංඝයක් විදියට. දැන් අධ්‍යාපනයේ මේ රජයේ වෙන් කරලා තියෙන මුදල් ප්‍රමාණවත් ඒ පිළිබඳ අදහසක් තියෙනවා. මුදල් ප්‍රමාණවත් කියලා අපි කියන්නේ නැහැ. අපි කියන්නේ අධ්‍යාපනය වෙන් කරලා තියෙන මුදල් කිසිසේත්ම ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ වගේම තමයි ඔවුන්ගේ ප්‍රතිපත්ති වල ඇතුළත් වෙලා තියෙන කරුණු කාරණාත් හරියට ක්‍රියාත්මක වෙමින් පවතින්නේ නැහැ මේ අවස්ථාවේ. ඒ වගේ ගැටලුව තමයි මම ඉස්සලා සඳහන් කරේ මහ පොළොව වාරිකය පිළිබඳව. අපි කියන්නේ ඒ ක්‍රියාත්මක කරන්න ඕන පුළුවන් හැකියාවක් තියෙන දේවල් හරියමං ආකාරයේ නියමිත සැලැස්මකට අනුව විධිමත් ආකාරයට ක්‍රියාත්මක කරන්න අධ්‍යාපනයට අනිවාර්යෙන් ප්‍රමුඛ ස්ථානයක් ලබා දෙන්න. ජීවන වේදිම දිනෙන් දින කියලා යන තෙල්මෙල වැඩි වෙනවා. ඒ සම්බන්ධයෙන් සමාජයට රජයට යම්කිසි බලපෑමක් කරන්න සමාජයට යම්කිසි මඟුලක් දෙන්න බලසිතානන්ද? ඔව් ජීවන වේදිම දිනෙන් දින ඉහළ යනවා. එතකොට විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ කියන්නේ කිසිම ආර්ථික කටයුත්තක නියැලෙන්න බැරි අධ්‍යාපන ආධාරණ පිරිසක්. එතකොට අර මම නිවාසිකාගාර ප්‍රශ්න ගත්තොත් එම
සමහර ළමයි ඉන්නවා අනුරාධපුරේ කියන්නේ ගොඩාක් දුර බැහැර ප්‍රදේශ වලින් ඇවිල්ලා දැන් ඉන්නේ නවාතැන් අරන් ඉන්නේ බෝඩින් වල. ඒතකොට දැවැන්ත නිවාසී ගැටලුවක් තියෙනවා. එතකොට මේ විද්‍යාර්ථීන් මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට බෝඩින් ගාස්තු ගෙවලා බෝඩින් වල ඉන්න වෙලා තියෙන්නේ මේ රජය හෝ මේ පරිපාලනය නිසියාකාරව මේ පද්ධතිය මැදිහත් වෙලා නොමැතිකම නිසා. ඒක අපිට පැහැදිලිවම පේනවා. ඒ නිසා අපි රජයට වගේම විශ්වවිද්‍යාල පරිපාලනය මතක් කර සිටිනවා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ අවශ්‍ය සුබසාධන ගැටලු ඉක්මනින් විසඳන්න, නිවාසිකාගාර ගැටලු විසඳන්න, ඔවුන්ගේ දිනෙන් දින ඉහළ යන ජීවන වේදන තත්ත්වය අඩු කරන්න පුළුවන් තරම් හැකි ක්‍රියාමාර්ග ගන්න කියලා. දැන් සබරපුර විශ්වවිද්‍යාලයේ නමකවාදී දුන්නු සිද්ධිය සමාජ මාධ්‍යවල කප්පියදාතර කරුවා දැන් නමකවාදී සම්බන්ධයෙන් ගොඩාක් සිසු විනා ගන්නවා. මේ නමකවාදී සම්බන්ධයෙන් මානසික සංගමයේ මතය මෙහෙමයි ඕනම සමාජයක පසුගාමී අදහස් තියෙන පිරිස ඉන්න පුළුවන්. ඒ වගේම තමයි විශ්වවිද්‍යාල කියන සමාජය තුලත් පසුගාමී අදහස් තියෙන පිරිස ඉන්නවා. එතකොට නවකවාදයට ගත්තොත් එම මානසික සංවේදීලා සම්පූර්ණයෙන්ම විරුද්ධයි නවකවාදී ක්‍රියාත්මක වෙනවට. නවකවාදී අනිවාර්යයෙන්ම විශ්වවිද්‍යාල පදියෙන් තුරන් කරන්න ඕන කියන තමයි අපි ඉන්නවා. ඒ වගේම තමයි නවකවාදී තුරන් කරන්න මේ තියෙන නීති පද්ධති පමණක් ක්‍රියාත්මක ප්‍රමාණවත් වෙනවා කියලා අපි හිතන්නේ නැහැ. අපි විශ්වාස කරනවා අභ්‍යන්තරයෙන් ඒකට වෙනම අරගලයක්, ඒ කියන්නේ වෙනම නැගිටීමක් තියෙන්න ඕන. ඉතින් අපි සූදානම් ඒකට නායකත්වය දෙන්න. අපි සූදානම් අවශ්‍ය අවස්ථාවන් වලදී අවශ්‍ය පාර්ශවයන් එක්ක සහයෝගයෙන් කටයුතු කරලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න. දැන් නවකවාදයට විරුද්ධ වෙනයි කියලා මතය ප්‍රකාශ කළාට නිදහස් ගැලවෙන්න පුළුවන්ද? දැන් නවකවාදයේ කැලේශික ගැන වෙන්නේ නැහැ කියලා එහෙම සාතිකයක් දෙන්න පුළුවන් ඔයාලට ඒ සම්බන්ධයෙන් යම් කිසි අතුලත තියෙනවා යම් කිසි නියාමනයක්. ඔව් මහජන සංගමයේදී අපි කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ කියලා මම කිව්වා. ඒ වගේම තමයි පසුගිය කාලේ පුරා වාර්තා වුණ යම් යම් සිද්ධි කැලණි විශ්වවිද්‍යාල ආශ්‍රිතව. එතකොට ඒවට අවශ්‍ය ක්‍රියාමාර්ග පරිපාලනය පැතුණු තරම් තියෙනවා. හිටපු ශිෂ්‍ය සංගම් සහ පවතින ශිෂ්‍ය සංගම් වලිනුත් ඒවට අවශ්‍ය ක්‍රියාමාර්ග මැදිහත් වීම හැකියතාක් ක්‍රියාත්මක කරලා තියෙනවා. එතකොට ශිෂ්‍ය සංගමයක් විදිහට අපිට පුළුවන් ශිෂ්‍යයන් මැදිහත් වෙන පොදු ව්‍යුහයක් මත මේකට සිජුවම දායක වෙන්න සහ මේකට මැදිහත් වෙන්න. ඉතින් මම කියන්න කැමති අපිට පුළුවන් හැකියතාක් මේකට මේ මැදිහත් වෙනවා. අපි සම්පූර්ණයෙන් විරුද්ධ නායකවාදී ක්‍රියාත්මක කරනවාට අවශ්‍ය පාරිසරික සහයෝගයෙන් කටයුතු කරලා මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් මාවත කර යන්න අපි සූදානම්. එන්නේ මානසික සංගමයේ විදිහට සිතායි කියනනම් මෙතෙක් මානසික සංගමයේ දෙමව්පියන් සමාජයේ මොනවාරි කමිටියක් දෙන්න කියනවාද? ඔයාලගේ මංගල මාධ්‍යමයේදී අපි කියන්න කැමති කැලණි විශ්වවිද්‍යාලය කියන්නේ ලාංකික විශ්වවිද්‍යාල පද්ධතියේ තියෙන ඊටාම අධ්‍යාපන පරාසී පූර්ව විශ්වවිද්‍යාලයක්. එතකොට ওই නවකවාදී ප්‍රශ්න කැලණි විශ්වවිද්‍යාලයේ පවතින ඔය පහසුකම් පිළිබඳ ප්‍රශ්න ඒවත් එක්ක සලකලා අපි කියන්නේ අපි මැදිහත් වෙන ඔය ප්‍රශ්න විසඳන්න මහසි සංගමයේ විදියට අම්මලා තාත්තලාට අපි කියන්න කැමති ඔයාලගේ දරුවා එවන්න ඉගෙනගත දරුවා මේ විශ්වවිද්‍යාලයට එවන්න. මේ විශ්වවිද්‍යාලයේ තියෙන අධ්‍යාපන හදාරන අවස්ථාවක් ලබා දෙන්න. වැදගත් පුද්ගලයෙක් මෙතෙන් එළියට බිහි වෙයි. අපි ක්‍රියාත්මක වෙනවා. අපි මැදිහත් වෙනවා. ඔබගේ දරුවාට අවශ්‍ය සුබසාධන ගැටලු විසඳන්න සහ අවශ්‍ය පාර්ශවයන් එක්ක මැදිහත් වෙලා කටයුතු කරන්න. මම ඉන්දික ප්‍රදීප් සභාපති මහජන සංගමයේ කැලණි විශ්වවිද්‍යාලය.